Hi guys! ඔන්න වෙනද වගේ මදත් මං ඔයාලා ගාවට ආවා රස රෙසිපි එකක් අරගෙන. ඉතින් අද වීඩියෝ එකේ විශේෂත්වය තමයි මම ඔයාලට කරන ෆස්ට්ම වීඩියෝ එක තමයි මේ මගේ ෆේස් එක පෙන්නලා. මුලින්ම මම හඳුන්වලා දෙලින්නම් මම ෂෙනොරි. මං අදත් රස වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. Hi! කවුද කැමති මාත් එක්ක රසම මස් රොටියක් කාලා කහට කෝප්පයක් බොන්න? එහෙනම් එන්නකෝ මේ පැත්තට. මුලින්ම අපි ඩෝ එක අනාගමු. මම පාන්පිටි 250 ග්‍රෑම් අරන් තියෙනවා. ඒකට ලුණු ටිකක්, වතුර ස්වල්පයක්, තෙල් ස්වල්පයක් දාලා හොඳ සොෆ්ට් එකට ඩෝ එක අනාගෙන පැත්තකින් තියන්න කිචන් ටවල් එකකින් වහලා. අපි දැන් ඩෝ එක සොෆ්ට් වෙනකන් ලුණු ටික, සුදු ලුණු ටික, අමු මිරිස් ටික කපා ගමු. ලුණු ගෙඩි 2ක්, අමු මිරිස් කරල් 2-3ක්, සුදු ලුණු බිග් 4-5ක් වගේ අවශ්‍ය වෙනවා අපිට අද අපේ මේ මස් රොටිය හදාගන්න. මේ තියෙන්නේ අද අපිට මස් රොටිය හදාගන්න අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. ඔයාලා මතක ඇතුව අනිවාර්යයෙන්ම අපි ගන්න හැම දෙයක්ම සුදු ලුණු ටික, අමු මිරිස් ටික, ලුණු ටික කොටු හැඩයට කපා ගන්න. දැන් අපි පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට ඔයිල් දාගන්න ඕනේ. මේ වෙලාවේ ඔයගලන්ට කැමති ඔයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්, බටර් යූස් කරන්නත් පුළුවන්. තෙල් එක රත් වීගෙන එනකොට සුදු ලුණු ටික දාගන්න ඕනේ. සුදු ලුණු ටික ඔය වගේ ටිකක් බැදීගෙන එනකොට අපි ලුණු ටිකත් එකතු කරන්න ඕනේ. ලුණු ටිකත් හොඳට ওই විදියට තෙලට එකතු කරලා හොඳට හැඳි ගන්න. ඊට පස්සේ අපි අමු මිරිස් ටිකත් එකතු කරගන්නවා. අමු මිරිස් ටිකත් ඔය වගේ එකතු කරගෙන ওই විදියට හොඳට හැඳි ගන්න ඕනේ. ටික වෙලාවකින් ඕකට කුරුදු පුදු කෑල්ලක් දෙකක් එකතු කරගන්න. මං ඉස්සෙල්ලා කිව්වේ නැහැ මම මේකට චිකන් විතරක් නෙමෙයි මම මේකට සොසේජස් පාවිච්චි කරනවා. ඉතින් ඔයගලන්ට කැමතිම මස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් මේක හදන්න. තෙලේ දැන් ඔය ඔක්කොම ටික බැදීගෙන එනකොට මම මිරිස් කුඩු ටිකක් එකතු කරනවා. කහ ටිකක් එකතු කරා. කෑලි මිරිස් ටිකක් එකතු කරනවා. ලුණු කුඩු ටිකක් එකතු කරනවා. මේ හැම ඉන්ග්‍රීඩියන්ට් එකම කියන්න ඕනේ ඔයගලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. අන්තිමටම ගම්බිරිස් ටිකක් එකතු කරනවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. අන්තිමටම සෝයා සෝස් තේ හැදි 2ක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන නැවතත් ආයේ හොඳට හැඳි ගන්න ඕනේ. ඊට පස්සේ මේකේ තියෙන ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි සීනි. සීනි චුට්ටක් වගේ එකතු කරගන්න ඕනේ. තේ හැඳි කාලක්, තේ හැඳි භාගයක් වගේ එකතු කරගත්තා නම් හොඳටම ඇති. ඒක තමන්ගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. තමන් කැමති නැත්නම් ඒක නොදා ඉන්නත් පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට දැන් කලවම් කරගන්න. ඊට පස්සේ අපි අන්තිමටම අපි අර වෙන් කරලා තියාගත්තේ පොඩි කටුපාල ටික අනේ ටික අපේ ටෙම්පරාදුවට එකතු කරන්න ඕනේ. එකතු කරලා හොඳට හැඳි ගන්න ඕනේ. දැන් අපි මේක හොඳට කලවම් කරගමු. මේ තියෙන්නේ අපි පැයක් විතර කිචන් ටවල් එකකින් වහලා තියපු අපේ ඩෝ එක. දැන් ඔයාලට පේනවද අපේ ඩෝ එක හොඳටම සොෆ්ට් වෙලා තියෙන්නේ. මේ ඩෝ එක මේ විදිහට සොෆ්ට් වෙන්න ඕන. ඒක තමයි හරිම පදම.
ඔයාලට දැන් පුළුවන් ඔය ඩෝ එකෙන් අපි දැන් හදන්නේ බෝල කඩා ගන්න. ඔගලන් වෙනමම පෑන් එකක් ලෑස්ති කරගන්න ඕනේ. ඒකේ චුට්ටක් තෙල් චුට්ටක් ගාලා අපේ බෝල ටික අපි දැන් හදන්නේ හොම කඩලා එකින් එක අතුරන්න ওই පෑන් එකට. ගොඩක්ම ලොකු බෝල ගන්නත් එපා, ගොඩක්ම පොඩි බෝල ගන්නත් එපා. ඔගලන් හරියටම දෙහි ගෙඩියක් සයිස් එකේ බෝල කඩා ගත්තා නම් හරි. ඔයාලගේ ඩෝ එක අතේ ඇලෙනවා වගේ නම් ඔයගලන්ට පුළුවන් තෙල් ටිකක් අතට අරගෙන ගාගෙන ඔයාලගේ බෝල ටික කඩා ගන්න. දැන් අපි අපේ කඩාගත්තු බෝල ටික තුනී කරගමු. මුලින්ම අපි පැන්ට්‍රි ටොප් එකට හරි ඔයගලන්ගේ තියෙන ග්ලාස් එකකට හරි හොඳට දාගෙන පිටි ටිකක් ඉහ ගන්න. දාලා බෝලයක් අරගෙන තියලා තුනී කරගන්න ඕනේ. මුලින්ම කියන්න ඕනේ අපි මස් රොටි හදනකොට ක්‍රම දෙකක් තියෙනවා. කොටු හැඩයට හදන්නත් පුළුවන් අපිට ත්‍රිකෝණාකාර හැඩයට හදන්නත් පුළුවන්. ඔය මම පළවෙනියට පෙන්වන්නේ ත්‍රිකෝණාකාර හැඩයට කොහොමද අපි හදන්නේ කියලා. ඔය පෙන්නනවා වගේ අපි බෝලයක් අරගෙන පෙන්නන හැඩයට හදාගෙන ඔය වගේ රෝලින් පින් එකකින් අපි තුනී කරගන්න ඕනේ. විශේෂම දේ තමයි අපි ත්‍රිකෝණාකාර සමෝසා හදනකොට සමෝසා හෝ මස් රොටි හෝ යම් කිසි දෙයක් හදනකොට අපි ඒක ත්‍රිකෝණාකාර නම් හදන්නේ අපි ඒක තුනී කරගන්න ඕනේ දිග අතට. දෙපැත්තේ සයිඩ්ස් අනිවාර්යෙන්ම ඍජු කෝණාශ්‍ර විදියට එක කෙලින් තියෙන්න ඕනේ. එතකොට තමයි අපි හදන සමෝසෙක හෝ මස් රොටිය හරිම ලස්සනට නීට් එකට එන්නේ. ඔයාලට ඒක හරියට දිග නීට් එකට ගන්න බැරි නම් අපිට පුළුවන් කමක් තියෙනවා පිහියක් අරගෙන දෙපැත්තේ සයිඩ්ස් වලින් වැඩි කොටස් ටික කපලා ඉවත් කරන්න. දැන් මම මේ වෙලාවේ මගේ හැඩයට හරියට හදාගෙන ෆිලිං එක අරගෙන ওই විදියට එක කොනකට තියනවා. තියලා ඉවර වෙලා ඒකත් අපි තියන්නේ හැඩයකට. හැඩයකට තියලා වම් අත පැත්තේ තියෙන අයිනෙම කොන අරගෙන ත්‍රිකෝණාකාර විදියට තමයි අපි නවන්නේ. ඊට පස්සේ එක සයිඩ් එකක් කොහොම නවාගෙන දෙවෙනි සයිඩ් එකත් ওই පෙන්නන විදියට නවා ගන්න ඕනේ. යම්කිසි හැඩයකට තමයි ඕක අපි කරන්න ඕනේ. දැන් ওই තුන්වෙනි සයිඩ් එකත් අපි ත්‍රිකෝණාකාර විදියට ওই විදියට නවා ගන්නවා. ඔන්න දැන් අපි ෆුල් මස් රොටියම හැදුවා. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ එක නීට් එකට ආවේ නැත්නම් අපිට පුළුවන් අන්තිමට ওই විදියට මම පෙන්නන විදියට අයිනවල් ටික කොන් ටික ලස්සනට අතින් හදන්න පුළුවන්. ඔන්න දැන් මම පෙන්නන්නේ අපි කවුරුත් දන්න කොටු හැඩයට කොහොමද අපි හදන්නේ කියලා අපේ මස් රොටිය. ඔය පෙන්නන විදියට අපි රෝලින් පින් එකෙන් තුනී කරගන්න ඕන. මේකෙදි අපි තුනී කරගන්නේ රවුම් හැඩයට. අපි ත්‍රිකෝණාකාර මස් රොටි හදනකොට තුනී කරේ දිග හැඩයට. මේක රවුමක් හැඩයට තමයි අපි තුනී කරගන්න ඕනේ. තුනී කරලා ඉවර වෙලා අපි පේස්ට් එක අරගෙන අපි අයිනකින් තියා ගන්නවා ওই විදියට. තියලා ඔය පෙන්නන විදියට අපි නවා ගන්න ඕනේ. ඔය තියන්නේ අපි හදාගත්තු අපේ මස් රොටිය.
දැන් අපි මස් රොටි කිහිපයම හදලා ඉවරයි. අපි මුලින්ම ওই ටික පෑන් එකක් ලිපට තියලා තෙල් චුට්ටක් දාලා අපි දැන් ඒ ටික හොඳට පිච්චෙන්න තියමු. හොඳට මතක තියාගන්න අපි රොටි පුච්චනකොට ඕනම රොටියක් පුච්චනකොට අපි මධ්‍යම ගින්දරේ තමයි රොටි ටික හිමින් සැරේ පුච්ච ගන්න ඕනේ. ඔන්න දැන් අපේ ෆයිනලි අපේ රොටි ටික පිච්චිලා තියෙන්නේ. මේක තමයි අපේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔයාලට පේනවද හරිම ලස්සනට ගෝල්ඩන් බ්‍රවුන් එකකට පිච්චිලා තියෙනවා. ඒ වගේ ඇතුළ බලන්න හරිම ලස්සනයි. ඒ වගේම ඇත්තටම රසයි මේ රෙසිපි එක. ඉතින් ඔයාලා try කරලා බලන්න. try කරලා මට කමෙන්ට් එකක් දාන්න. පොඩි ඉල්ලීමක් කරනවා. මගේ වීඩියෝස් ලස්සනයි නම් ඔයගලන් මොන හරි ඉගෙන ගත්තා නම් මගේ YouTube channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment කරන්න. මගේ Facebook page එක follow කරන්න. එහෙනම් මං ගිහින් එන්නම් අතට bye bye.